සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඩෑන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ කුණුදුවත්තේදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිසිය සඳහන් කළේ මොහු මෙම ඝාතනයේ වෙඩික්කරු බවටයි. ප්‍රියසාද් මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 7 දෙනෙකු මීට පෙර පොලිස් භාරයට ගෙන තිබුණා. මෙම පිරිසෙන් කාන්තාවක් ඇතුළු 3 දෙනෙකු පළමු අත්අඩංගුවට ගෙන තිබුණා. පොලිසිය කියා සිටියේ අත්අඩංගුවටගත් එම කාන්තාව ඩෑන් ප්‍රියසාද්ගේ බිරිඳගේ නැගණිය බවයි. සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් වෙඩි ප්‍රහාරයකට ලක් වූයේ 22 වෙනිදා රාත්‍රියේ. මොහු මෙවර පළාත් පාලන ඡන්දයට ඉදිරිපත් වීමට සිටි අපේක්ෂකයෙක්ද වනවා. ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ සිද්ධියේ වෙඩික්කරු බවට සැකපිට ඊයේ අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයා රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද පොලිසියට අවසර ලබා දී තිබෙනවා. බස්නාහිර පළාත් දකුණ විමර්ශන කොට්ටාසිය විසින් අත්අඩංගුවටගත් මෙම සැකකරු ආවරණය කර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය හමුවට පමුණවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දුන්නා. පොලිසිය විසින් විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් මෙන්ම මෙම සැකකරුට අපරාධය සමග තිබෙන සම්බන්ධය දැක්වෙන සවිස්තර වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කළා. ඒ අනුව සැකකරු පැය 48ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමටත් පොලිසිය අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියා. ඒ අනුව සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දුන් අධිකරණය විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරියේදී ඉදිරිපත් කරන ලෙසටත් නියෝග කළා. සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන සුජීව රුවන් කුමාර බෙලරුස් රාජ්‍යයේ සිට හෙට දින දිවයිනට රැගෙන ඒමට නියමිත බවයි වාර්තා වන්නේ. ඔහු සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනයේ ප්‍රධාන සැකකරු වනවා. එම ඝාතනය සිදු කර ඇත්තේ සුජීව රුවන්ගේ මෙහෙයවීම මත බවයි වාර්තා වන්නේ. සුජීව රුවන් කුමාර ද සිල්වා පසුගිය වසරේදී බෙලරුස් ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගත්තා. මෙහිදී ඔහු නිදහස් කළ බවයි මීට පෙර වාර්තා වෙලා තිබුණේ. කෙසේ වෙතත් එය අසත්‍යයක් බවයි පොලිසිය ප්‍රකාශ කළේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් පසුගියදා බෙලරුස් රාජ්‍යයට පිටත්ව ගිය අතර ඔවුන්ගේ මූලිකත්වයෙන් සැකකරු දිවයිනට රැගෙන ඒම සිදු වෙනවා.